මේ සරණේ වටිනාකම ආශ්චර්යයි. සරණ පිහිටන හැටි ඉස්සෙල්ලා මම ඔබට කියා දෙන්නම්. දැන් අපි කියමු මෙහෙම ඔබට තරහක් ඇති වෙනවා. කවුරු හරි කෙනෙක් ඔබට මහා අසාධාරණයක් කරනවා. එහෙම ඔබට හිතෙනවා. එතකොට ඔබට ඇති වෙනවා මොකද්ද? තරහක්. තරහ ඇති වුනහම ඔබට මතක් වෙන්නේ මොකද්ද? අර තරහ උපද්දවන්න මුල් වෙච්ච පුද්ගලයා. එතකොට ඔබේ තරහට මොකද වෙන්නේ? තරහ පවතීද? තරහ නැතු වෙයිද? තරහ පවතිනවා. ඔබට තරහ හටගත්තු ගමන් ඔබ අඳුනගත්තොත් මේ මන් තුල තරහක් හටගත්තා. එතකොටම සිහි වෙන්න ඕනේ අනේ මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේ කෝපයෙන් නිදහස් වූ උත්තමෙක් නොවේ. භාග්‍යවතුන් වහන්සේට මෙහෙම තරහ හටගත්තේ නෑනේ. එහෙනම් උන්වහන්සේමයි මට සරණ. ඔන්න සරණ. ඊට පස්සේ හිතනවා යා ඒ බුදුරජාණන් වහන්සේ යම් ධර්මයක් වදාලාද ඒ ධර්මයෙන් මට කියා දුන්නේත් මේ ද්වේෂය ප්‍රහාණය කරන්නමයි. එහෙනම් මේ ධර්මයක් මට සරණක්. මේ ධර්මයේ ඇසිරුණු සංඝ රත්නයත් රාග දේශ මොහෙන් නිදහස් වුණා. එහෙනම් ශ්‍රාවක සංඝයාත් මට සරණක්. මේ විදිහට සරණ මෙනෙහි කරන්න ගත්තොත් ද්වේෂයාගේ හිතේ පිහිටන්නේ නැතුව මොකද්ද පිහිටන්නේ? සරණේ හිත පිහිටනවා. ඒක තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. යම් මහණෙනි යම් විටක තථාගතයන්ව සිහි කරයිද ඒ විට ඒ අවස්ථාවට ඔහුගේ සිත රාගයෙන් යට නොවේ. ද්වේෂයෙන් යට නොවේ. මොහෙන් යට නොවේ කියලා. අපි කියමු ලාමක අකුසල විතරක හට ගන්නවා හිතේ. ලාමක අකුසල විතරක නීච අදහස් මේ නොමගට ගිය කෙලෙස් සහිත සිතක හටගන්න බැරිද? පුළුවන්. හටගත්තු ගමන් සරණ මෙනෙහි කරන්න ඕනේ. කොහොමද? අනේ මම සරණ ගියේ භාග්‍යවතුන් වහන්සේට මේ ලාමක කෙලෙස් හටගන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරපු ධර්මයේ තිබෙන්නේ කෙලෙස් උපද්දවීමක් නෙවෙයි. කෙලෙස් ප්‍රහාණය කරන ධර්මයක් නොවේ. මම සරණ ගියේ. ඒ ධර්මයේ හැසිරුණු ශ්‍රාවක සංඝයා ඒ කෙලෙස් ප්‍රහාණය කළා නොවේ කියලා මෙනෙහි කරන්න ඕනේ. එතකොට යා කොහෙද ඉන්නේ? සරණේ ඉන්නේ. එතකොට සරණ එතකොට යාට අර කෙලෙස් වල හිත පිහිටන්නේ නැතුව කුමකද හිත පිහිටන්න ගන්නේ? සරණේ. ඒකට කියනවා චත්තං මහන්තං යතා වස්ස කාලේ. වැස්සට කුඩේ ඉහළුවා. කුඩේ නැති කෙනාට වැස්ස වහිනකොට එලිමහනේදී තෙත බරිත වෙලා යනවා මිසක් වැස්සෙන් බේරිල්ලක් නැහැ. කුඩේ ළඟ නැති එක්කිනාට වැස්ස වහින වෙලාවට වැස්සට තෙමි තෙමි විඳවනවා මිසක් වැස්සෙන් බේරිල්ලක් නැහැ. වැස්සෙන් බේරෙන්න නම් එයා ළඟ තියෙන්න ඕන දේ මොකද්ද? කුඩේ. වැස්ස වහින වැහි බිඳු 1 2 එනකොටම වැහි බිඳු එයා මොකද කරන්නේ? කුඩේ ඉහළ ගන්නවා. කුඩේ ඉහළ ගත්තාම මොකද වෙන්නේ? වැස්සට තමන්ගේ ඇඟට වැටෙන්නේ නැහැ වැස්ස. කුඩෙන්
ආවරණය වෙලා. ඒසානිසංසෝ ධම්මෝ සුචින්නෝ ධර්මයේ අනුසස් මෙයයි. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන කෙනා දුගති යන්නේ. දැන් ඊළඟට පින්වත්නි දැන් අපි ඒ වගේ අපේ හිතේ කෙලෙස් ඊර්ෂ්‍යා ක්‍රෝධ උඩඟුකම් භය මෙවැනි ලාමක මනෝ විතර්කයන් හිතේ හටගන්නේ නැද්ද? ඒ හටගන්න වාරයක් පාසා ඒකේ වැස්ස වහින හැම අවස්ථාවෙම ළඟ කුඩේ තිබ්බනම් කුඩේ හිලන්නේ නැද්ද? කුඩේ හිලනවා. එතකොට වැස්ස වහිනවන ඒ වගේ කෙලෙස් හටගන්න අවස්ථාවේ එයා භාග්‍යවතුන් වහන්සේගේ සරණ මෙනෙහි කළොත් ධර්මයේ සරණ මෙනෙහි කළොත් ශ්‍රාවක සංඝයාගේ සරණ මෙනෙහි කළොත් ටික ටික එයාගේ හිත මොකේද පිහිටන් ගන්නේ? සරණේම පිහිටනවා. ඒ සරණ තුල තමයි ධර්මයේ වැඩ කරන්නේ. ඒ සරණ නොපිහිටන තාක්කල් ධර්මය දැනුමක් පමණයි. දැනුමක් පමණයි. දැනුමකින් එහාට ඒ ධර්මයට යන්න බෑ. ඒ හේතුව තමන් තුළ ශ්‍රාවක භාවය පිහිටලා නැති නිසා. ඒක තියේ ව්‍යාවරණයක් වගේ. නමුත් ඊට එහා දෙයක් ඒකට කරන්න බෑ. ඉතින් ඒ නිසා පින්වත්නි මේ සරණේ පිහිටා සිටීම කියන්නේ මහානුභාව දෙයක්. දැන් අපි කිව්වා ඒ සරණ මෙනෙහි කරන විදිය. එතකොට තමන්ගේ හිතේ ලාමක අකුසල් හටගනිද්දී සරණ මෙනෙහි කරනවා කියලා මං කියවනේ තමන්ගේ හිතේ රාගයක්, ද්වේෂයක්, මෝහයක්, ආඩම්බරකමක්, උඩඟුකමක්, බයක්, තැති ගැනීමක් ඇති වුණ තනි බුදුරජාණන් වහන්සේට මේක නෑනේ කියලා. ඒ නැති කියලා මෙනෙහි කිරීම අසත්‍යයක්ද සත්‍යයක්ද? සත්‍යයක්. ඒතකොට මේ ධර්මයේ මේ අකුසල් ලාමක දේවල් නෑ කියන එක අසත්‍යයක්ද සත්‍යයක්ද? සත්‍යයක්. මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නයේ මෙවැනි අකුසල පිහිටන් නෑ කියන එක අසත්‍යයක්ද සත්‍යයක්ද? සත්‍යයක්. අන්නේ සත්‍ය අනුභවයේ තියෙන්නේ. එතකොට ඒ ආකාරයට මෙනෙහි කරන්න දක්ෂ නොවන තාක් තෙමි ඉන්න තියෙන්නේ. එතකොට දැන් අපි ගත්තොත් හොඳ කුඩයක් තියෙනවා. වහින වෙලාවට කියනවා ශකේ කුඩේ ගෙදර. Taman ළඟ නැහැ. අර්බුදේ හටගත් වෙලාවට තිසරණේ නැහැ. අර්බුදේ විතරයි. එහෙම වෙනවද නැද්ද? අර්බුදේ හටගත් වෙලාවට තිසරණේ නැහැ. කුඩේ නැහැ. වැස්ස වහින වෙලාවට තෙත බරිත වෙලා ඇඳුනුත් තෙමාගෙන තමන්ගේ දාඩියේ ගඳයි ඇඳුනි ඔක්කොම එකතු වෙලා මේ විඳෝ ඉඳ තියෙන්නේ. එතකොට ධර්මයේ මෙනෙහි කිරීමේ දක්ෂතාවය කියන්නේ ඕකයි. එතන තමයි මේකේ අත්තිවාරම. අත්තිවාරම නැතුව ගෙවල් නැහැ. ඒ නිසා දැන් සමහර අවස්ථාවල තියෙනවා මම අභිධර්මයේ කියන්නේ නැහැ කියනේවා තියෙනවා. අභිධර්ම කියන්නේ වහලේ. වහලේ ගහන්න ඉස්සර වෙලා මොකද්ද ගහ ගන්න ඕනේ? අත්තිවාරම හදා ගන්න ඕනේ. අත්තිවාරම හදාගත්තු කෙනා ටිකෙන් ටික ගේ හදනවා. ගේ හදාගත්තු කෙනා වහලේ ගහ ගන්නවා. 아무තු එකක් නැහැ. ගෙයක් නැතුව වහලේ ගැන කතා කළොත් ගෙයක් නැති මිනිස්සෙකුට තහඩු බෙදුවා වගේ. තහඩු ටික පැත්තක තියෙයි. හැබැයි තහඩු වලින් කළ යුතු දේ එයාට සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒකයි. ඉතින් මේක අර සමහර අය දැනුමෙන් උඩඟු බවට පත් වුනහම
චුට්ටක් දැනුම අරගෙන අන් අයට ගරහනවා. සරණ නැහැ. සරණ තියෙන කෙනාට ඒක කරන්න බෑ. භාග්‍යවතුන් වහන්සේගේ සරණ මෙනෙහි කරන කෙනාට සරණක් තියෙනවනේ.